මේ කතාව ලංකාවේ කඳුකරයේ අදටත් නිහඬව පැතිරෙන පැරණි ජනප්‍රවාදයක්. පැරණි කාලෙක කඳු අතර සැඟවුණු ලස්සන පුංචි ගමක් තිබුණලු. ඒ ගම අසලින් පැහැදිලි සීතල ජලයක් ගලාගෙන යන ලස්සන ගඟක් තිබුණලු. ඉතින් මේ ගමේ සීලවතී කියන හරිම කරුණාවන්ත යුවතියක් හිටියා. හැමෝටම උදව් කරන, කිසිවෙකුටත් වෛර නොකරන හදවත පිරිසිදු හොඳ හිතක් තිබුණු කෙනෙක්. ගඟ අසල ඇයගේ ජීවිතේ නිහතමානීව ලස්සනට ගෙවිලා ගියා. එක් දවසක් ගමේ බලවත්ම පුද්ගලයා ගම් ප්‍රධානියා ඇයව බලෙන් විවාහ කරගන්න උත්සාහ කළා. ශීලවතියට එකඟුනේ නෑ. ඒ නිසාම ගම් ප්‍රධානියා ඇයට හිරිහැර කරා. ඒ රෑ බියෙන් පිරුණු හදවතක් එක්ක ශීලවතී ගඟ අසලට පලා ගියා. ඒ රෑම ඇය ගඟට පැන සිය ජීවිතය අහිමි කරගත්තා. ඊළඟ උදේ ශීලවතී කිසිවෙකුට පෙනුනේ නැහැ. ගඟ පමණක් වෙනදාට වඩා අමුතු නිශ්ශබ්දයකින් ගලා යමින් තිබුණා. ඒ දවසින් පස්සේ රෑ වෙලාවට ගඟ අසලින් කාන්තාවකගේ අඬන හඬක් ඇහුණලු. ඒ නිසාම ගම්වැසියෝ මේ ගඟට කඳුළු ගඟ කියලා නම දාලා තියෙනවා. කාලය ගෙවිලා ගියා. එක් සැන්දෑවක අහස නපුරු ලෙස අඳුරු වුණා. හිරු ඉක්මනින් අවරට ගියා. එදා බියෙන් හඬා වැටෙමින් සුන්දර යුවතියක් ගඟ ළඟට දුවගෙන ආවා. ඇයගේ පසුපසින් ගම් ප්‍රධානියා එළවගෙන ආවා. ඒ මොහොතේ අතීතයේ නැවතත් එලෙසම සිදුවෙමින් තිබුණා. ඇය ගඟට පැන දිවිනසා ගැනීමට උත්සාහ කළා. එවිට සීතල අතකින් ඇයව තදින් අල්ලා ගත්තා. පුදුමින් හැරී බැලුව ඇය දුටුවේ ඒ සීලවතී. ඇය නිහඬවම ඇයව ආරක්ෂා කරමින් සිටියා. මේ දුටු ගම් ප්‍රධානියා හොඳටම බය වුණා. පස්සෙන් පස්සට පියවර ගත්තේ බියෙන්. ඒත් එක්කම කකුල පැටලී ඔහු ගඟට වැටුණා. දියේ ගිලී ඔහු එතනම මිය ගියා. ඉන්පස්සේ කිසිම දවසක ගඟ ළඟින් අඬන හඬක් ඇහුනේ නැහැලු. ඉතින් මිනිස්සු කියන්නේ සීලවතීගේ ආත්මයට එදායින් පස්සේ සැනසීම ලැබුණා කියලා. මේ හැම දෙයක්ම දරාගෙන ගඟත් නිහඬවම ඔහේ ගලාගෙන ගියා.